අපි හැමෝම දන්න විදිහට ඉස්සර කාලේ හිටපු ගමරාලලා කොහොමටත් බොහොම සමීප විදිහට හිතවත්කම් පවත්වලා තියෙනවා. ඒ වගේම තමයි ඕන එපාකමුත් පිරිමහගෙන තියෙනවා. ඔන්න ඉතින් ඒ වගේ ගමරාලලා දෙන්නෙක් අපේ රටේ ඉහළ ගමයි පහළ ගමයි කියලා ලස්සන ගම් දෙකක ජීවත් වුණා. දවසක් පහළ ගමේ ගමරාලට බොහෝම සුවිශේෂී ගමනක් යෙදුණා. ඒ වගේ ගමනක් ආඩම්බරයට උජාරුවට යන්න හොඳම සතා තමයි අලියා. ඉහළ ගමේ ගමරාල ළඟ අලියෙක් හිටියා. පහළ ගමේ ගමරාල Tamanගේ ගමන යන්න ඒ අලියව ටික දොහකට ඉල්ලගත්තා. ගමන ගිහින් ආවට පස්සේ ගිය ගමන බොහෝම දුර බැහැර නිසා අහේම වැඩිකමට අලියා ලෙඩ වුණා. ලෙඩ වුණු අලියේ කාපහු ගිහින් දෙන්නේ කොහොමද කියලා හිතපු පහළ ගමේ ගමරාල අලි වෙදෙක් ගෙනල්ලා අලියට වෙදකම් කරන්න පටන් ගත්තා. ඒත් ඉතින් මොන වෙදකම කෙරුවත් ටික දිනකින් අලියා මැරුණා. පහළ ගමේ ගමරාල හරිම ප්‍රශ්නයක තමයි පැටළුනේ. පහළ ගමේ ගමරාල බොහෝම දුකින් වගේම බයෙන් ඉහළ ගමේ ගමරාල හම්බ වෙන්න ගම ගෙදරට ගිහින් වෙච්චි සංගතිය සහ සුද්දෙන්ම වගේ පැහැදිලි කරලා කිව්වා. මේ කතාව අහපු ඉහළ ගමේ ගමරාල හොඳටම අඬන්න පටන් ගත්තා. අනේ සීවරම් දෙයියනේ මගේ කිරියා. උන්දයා මට මිනිස්සෙක් වගේ හේමයි. හරිම ගුණේ ඇතිය සතා. අනේ ඉතින් දැම්මන් ඉදලා මොකටද? ඌක මගේ අප්පොච්ච ළඟ හෙදුනේ. ඌ දකින්නකොට මට අප්පොච්ච දකින්න වගේ දවසම සිරියාවයි. අප්පුයි දෙයියනේ. දැන් ඉතින් මක් කොරන්නද? වුණු දේ වුණාගම එත්තෝ. මම ඔහෙට ඒ පාඩුවට හොඳ අලියෙක් කාසිපණම් වලට එන්න දෙන්නම්. කාසිපණම් අහවල් දෙයක් ඩෝයි. මට ඔය මොන අලිය දීලත් වැඩක් නැහැ. මගේ අලිය නටුව. අනේ ඉතින් මගේ අතින් වරදක් වුණා තමයි. ඔහෙට අලියාගෙන ඇටි ඇල්මත් මට නොතේරෙනව නොවේයි ගමරාලේ. ඒත් ඉතින් දැන් කරන්න දෙයක් නෑ නොවේ. මම අලියට අලියෙක් කාසිවලට එන්න දෙන්නම්. පහළ ගමේ ගමරාල මෙහෙම කියා දස අතේ පොරොන්දු වුණා. ඒත් ඉතින් උන්දට ඉහළ ගමේ ගමරාලගේ කට ලේසියෙන් වහන්න පුළුවන් උනේ නැහැ. මට ඕන ඇති ඉලව්වලියෙක් නෑ. මට මගේ අලියම දෙනවා. ආයේ මං කිව්වොත් දෙකක් නෑ. අපේ ඇයි හොඳයිකම් ඔතනින් අහවරයි. ඉහළ ගමේ ගමරාල මෙහෙම කියා ගෝරනාණ්ඩු කරද්දි පහළ ගමේ ගමරාලට මේක විසඳගන්න බැරි මහ විශාල ප්‍රශ්නයක් වුණා. මම කොහොමයි මැරුණු සතාට ආයේ පණ දෙන්නේ? එහෙම පුළුවන් නම් අලියා මොන ඇන්නෑවද්ද? උන්දට උන්දගේ අප්පොච්චට පණ පිබින්න තිබුණ නොය. අප්පොච්ච නැතිකොට අහවල් කෙන්ගෙඩියටද අප්පොච්චගේ අලියා. ඉහළ ගමේ ගමරාලගේ කතාවේ කොනක් මායිමක් නැති නිසා පහළ ගමේ ගමරාල කරබාගෙන ආපහු එන්න හැරුණා. මන් තව දෙතුන් දොහකින් එනවා. මගේ අලියා සූදානම් කරලා තියෙනවා හොඳයි. ආයේ මන් නොකීවයි කියන්න එපා. මොකෑ මං අලියා අටුවේ දාලා වසන් කරගත්තාය. සත්තු නාම මිය දෙනව තමයි. උන්දෑ තෙරුම් ගන්න ඕනේ නෙව අලියට පණ දෙන්න බැරි විත්තිය. පහළ ගමරාලගේ හිතේ හීන් කෝපයකුත් පුපුරු ගගහා ඇවිලුණා. මේ ප්‍රශ්නෙන් ගැලවෙන විදිහක් ගැන දහ අතේ කල්පනා කරමින් පහළ ගමරාල ගිදරෙන්න පිටත් වුණා. මොකද මේ අහස පොළව ගැටලන්න වගේ? ඉහළ ගමයා කෑකොස්සන් ගැහුවද? ගමරාලගේ මූණ කරත්තෙට අහුණු කජුලෙල්ලක් වගේ විරවිලා තියෙන තාලෙන් කාරණාව සහස් සුද්දෙන්ම තේරුම් ගත්ත ගමහාමිනේ මෙහිම ඇහුවා. කෑකොස්සන් ගැහුවා නම් මොකයි? ඒ මෝඩ ගමරාලයා මියදුණු සතාම ඉල්ලනව නොවේ. මං කොහොමයි මියදුණු සතාට පණ දෙන්නේ? ඉතින් ඔය ඇත්තෝ වෙච්ච සංගදී සුලමුල ඇතිව කිව්වේ නැතයි? මොකද නැත්තේ? හැමදේම සහසුද්දෙන්ම පැහැදිලි කොලා.
ඒ අලියා ගමරාලගේ අප්පොච්චගේ අලියාලු නොවැ. අප්පොච්චා දකින්න හැවාගේ හැම උදෑනැක්කෙම අලියාගේ මූණ බලනවලු. තව ටික දොහකින් අලියා ඇන්න යන්ට එනවා කියලා කිව්වේ. අනේ අපෝයි ඒ වසවර්තියා මෙතන මුළු ගමටම ඇහෙන්න සෝලි තියාවි. මං ඉඳලා ඉවරයි. හොඳයි. ඔහෙ ආවාවේ. ඔය ඇත්ත පැත්තකට විලා ඉන්න. මං උන්දට කොරන්නම්කො හොඳ උප්පර වැට්ටියක්. ගමරාල දිග හුස්මක් අරන් මහා බරක් ඔලුවට ආව වගේ බොහෝම දුකෙන් ගේ ඇතුළට ගියා. දැන් ඔය ඇත්ති මොකද්ද ඉතින් ඔය කොරණ්ඩ තනන්නේ? එව්වා එතකොට වේවි. ආවාදෙන්කො උන්ද. ඔය ඇත්තා අන්නර බත්පත කාලා සැනසිල්ල දිගෑදෙන්නකෝ. ගමහාමිනේ මෙහෙම සැහැල්ලුවෙන් වගේ කිව්වම ගමරාලට තේරුණා ගමහාමිනේ මොකක් හරි උප්පර වෙට්ටියක් යොදන්න හිතාගෙන ඉන්න බව. හැන්දිමිටේ දිග මොලේ වුණත් ඒ වැඩෙත් කොරලම බලමුකෝ. වෙන කොරන්ට දෙයක්ුත් නැටි එකේ. ඔන්න ඉතින් ටික දවසකට පස්සේ ඉහළ ගමේ ගමරාල පන්දම ගත්ත යකදුරා වගේ නියර දිගේ එන හැටි පහළ ගමරාල දැක්කා. ගමරාල මේ ගැන ගමහාමිනේට කිව්වා. හොඳයි. ඔය ඇත්තෝ මිදුලට වෙලා ඉන්න. ගමයා කඩුල්ල ළඟට එනකොටම ඔය ඇත්තෝ උන්දට පේන්න දුවල ඇවිත් ගෙට ඇතුළු වෙන්න. ගමහාමිනේ දුන්න උපදේශය අකුරටම පිළිපැද්ද පහළ ගමරාල ඉහළ ගමරාල කඩුල්ල ළඟට එද්දිම ඉහළ ගමරාලට පේන විදිහටම දුවගෙන ඇවිත් ගේ ඇතුළට වැදුනා. පහළ ගමරාල ගෙට ඇතුළට දුවනව දැකපු ඉහළ ගමරාලගේ කෝපය තවත් දෙගුණ තෙගුණ වුණා. පහළ ගමරාල ගෙට ඇතුළු වුණාට පස්සේ ගේ දොර අඩවන් කරපු ගමහාමිනේ දොර ළඟින් කලයක් තිබ්බා. පහළ ගමරාලේ මව දැක්කා ඔහේ හැංගෙන හැටි. එනවා එළියට. කෝ මගේ කිරියා. හොඳ හිතින් මාව කෑකොස්සන් නොගස්සා. දෙනව මගේ කිරියව. ඉහළ ගමරාල බෙරිහන් දෙද්දි පහළ ගමරාලයි ගමහාමිනේ ගේ ඇතුළට වෙලා හාවක් හූවක් නැතුව හිටියා. මොකද ඔහේ දොරත් වහගෙන කොරන්නේ? මාව වෙස්සමුණියා නොකර එනවා එළියට. ඉහළ ගමරාල කොච්චර බෙරිහන් දුන්නත් පහළ ගමරාල හාවක් හූවක් නැතිව හිටියේ ගමහාමිනේගේ උපදෙස් අනුවයි. පහළ ගමරාලේ ඔහේ දොර ඇරියේ නැත්තං කඩනවාමයි මම මේ දොර. ඉහළ ගමරාලා කේන්තියෙන් වෙවුල දොරට පයින් ගැහුවා. ඒත් එක්කම දොර පැද්දිලා කලේ වැදුනා. කලේ කෑලි වලට කුඩු වෙලා ගියා. ගමහාමිනේ එක පාරටම ලතෝනි දීගෙන එතනට පැන්නා. ආපොයි දෙයනේ මගේ පරම්පරාවේ කලේ මේ මොන වින්නහියක්ද කොලේ මම මේක උදේ හවහ බල හිටියේ මගේ අම්මණ්ඩිගේ මූණ බලනවා වගේ. ඒක උන්දට මී අම්මණ්ඩිගෙන් දෑවැද්දට ලැබුණු කලේ. බුදු අප්පේ මම ඉඳලා වැඩක් නැතෝ. මගේ කලේ නැති වුණොත් මන්නම් අද වහ කාලා මියදෙනවා. ගමහාමිනේ මහා සද්දෙන් විලාපතියද්දි ඉහළ ගමරාලට ආව කාරණාව තියා උන් හිටිතැනුත් අමතක වුණා. හොඳටම බයගුණු ඉහළ ගමරාල මෙහෙම කිව්වා. හොඳයි. මං කලයක් ඇන්නවිත් දෙන්නම් ගමහාමිනේ. මට මොකටද වෙන කලගෙඩි? ඔය ඕනේ තරම් ගේ ඇතුලේ තියෙන්නේ. මට ඕනේ මගේ අම්මණ්ඩිගේ කලේ. අපෝයි. අපේ ගෙදරටම කිරි ඉතිරුනේ ඔය කලේ ආනුභාවයෙන් තමයි. දැන් ඉතින් මීට පස්සේ අපට කැන්නත් නැති වෙයි. මගේ දෙයනේ මං ඉඳලා මොටදෝ. අපෝයි මම මැරෙනෝ. ගමේ හාමිනේගේ ලතෝනිය ඇහුණු ගමේ උදවිය ගමගේ දිහාවට එනකොට ඉහළ ගමරාලට හීන් දාඩිය දාලා හොඳටම බය වුණා. ඉතින් කොහොමද හාමිනී මම මේ කලේම ගෙනත් දෙන්නේ? කල බිදෙනව නොවෑ. නෑ කල බින්දෙන්නේ නෑ. සත්තු මැරෙන්නේ නෑ. ඔහේගේ අලියම ඉල්ලුවා නොවේ.
ඔහේ මට මගේ කලේ දෙනවා. එතකොට ඒ පරක්කුවෙන්ම අපි ඔහේගේ අලියා දෙනවමයි. ඉතින් හාමිනේ ඒ කලේම ගෙනවිත් දෙන්නේ කොහොමයි? ඔහේට ඒ අලියම ඕනේ නම් ඒ කලේම ගෙනත් දෙනවා. ගමහාමිනේ මෙහෙම කිව්වම ඉහළ ගමරාල තක්කු මුක්කු වුණා. ගමහාමිනීගේ මර ලතෝනිය දැක්ක ඉහළ ගමරාල මෙහෙම කිව්වා. හොඳයි හාමිනේ. මට මගේ අලියා එපා. ඒ හිලව්වට වෙන අලියෙක් ගන්න මං සූදානම්. ඔහෙටත් වෙන කලයක් ගෙනවිත් දෙන්නම්. මෙහෙම කියපු ඉහළ ගමරාලා වෙච්ච දෙයක් කියලා හිත හදාගෙන නියල දිගේ ගෙදර යන්න පිටත් වුණා. ඔන්න ඉතින් ගමහාමිනේගේ උපාය නිසා ඉහළ ගමරාලගේ පහළ ගමරාලගේ ප්‍රශ්නය විසඳුණා. ඉතින් අද කතාව මෙතනින් අවසන්. මේ කතාව ගැන ඔයාලගේ ලස්සන අදහස් අපිට කියන්න. ආයෙත් තවත් ලස්සන ජනකතාවකින් නැවත හමු වෙමු.